හයි ඔන්න මම හිතුවා අපි ඉතාලියට ගිය දවසේ වීඩියෝ එක අප්ලෝඩ් කරොත් හොඳයි කියලා. අපි ගිහින් ඇවිල්ලා ටික කාලයක් වෙනවා. ඒ වුණත් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න මම හිතුවා. ඊළඟට අපි ගියා වෙරෝනා. මේ තියෙන ඉතින් කවුරුත් දන්න ආදිජේ කියන ගඟ. මම හිතනවා මම ප්‍රනවුන්ස් කරපු විදිය හරි කියලා. කොහොම වුණත් එතන හරිම ලස්සනයි. විශේෂයෙන් කියන්න ඕනේ පොඩි කාලේ එතකොට මම ලොකු කාලේ ෆොටෝ වලින් වීඩියෝ වලින් දැකලා තිනවා ඉතාලියේ ලස්සන තැන්. ඒ වගේම මට S2කින් බලා ගන්න පුළුවන් වුණා. මම හිතුවා කොහොම හරි මම ඉතාලියට යනවාමයි ගිහින් බලනවාමයි කියලා. ඉතින් මට හිතා ගන්න බැරි වුණා මම ඉතාලියේමද මේ ඉන්නේ කියලා. මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් තමයි ඉතාලියට ගිය දවස. ඊට පස්සේ අපි ගියා රෝමියෝ සහ ජුලියට් ඒ දෙන්නගේ ගෙදරට. එදා දවසේ ගොඩක් සෙනග හිටියා. මට මතක විදිහට සෙනසුරාදා දවසක් වෙන්න ඕනේ. ඒ නිසා අපිට ගියේ ඇතුළට යන්න බැරි වුණා. අපි මෙතන ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. එතනත් ලස්සනයි, ඉන්ට්‍රෙස්ටිං තැනක්. මම මේ වීඩියෝස් YouTube එකට vlog එකක් විදිහට දානවා කියලා ගත්ත වීඩියෝස් නෙමෙයි. මං ගාව ටිකයි තියෙන්නේ. ඒ ටික දාලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඊළඟට මෙතන ගැන කියනවා නම් මෙතන රෝමානු පුරාවිද්‍යාව හා සම්බන්ධ තැනක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට තමයි මම ගොඩාක් මාසාවෙන් යන්න බලන් හිටපු තැන් වලින් එකක් තමයි වෙරෝනා කොලොසියම් එක. මෙතන ගොඩක් ප්‍රසිද්ධ ඔපෙරා වාදනයේට ඔපෙරා ප්‍රසංග පවත්වනවා කියලා තියෙනවා. අදටත් ප්‍රසංග පවත්වන බව සඳහන් වෙනවා. ඉතාලියේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඒ දේවල් අපිට පොඩි කාලයක් ඇතුළත බලා ගන්න බැහැ. නමුත් අපිට හම්බෙච්ච ටික දවසට අපි ගොඩක් සතුටු වුණා. පුළුවන් තැන් වලට ගියා. ඉතින් ඒකයි වැදගත්. අපිට ඕන වෙලාවක ඉතාලියට යන්න පුළුවන්. ඒ නිසා ආයෙ ගියාම ආයෙ අනිත් තැන් වලට යන්න බලාපොරොත්තු වෙයි. අපි ගොඩක් සතුටු වුණා. මේ ට්‍රිප් එකේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ යාළුවා. එයා ගොඩක් උදව් කරා. ඒ හැම දෙයකටම ගොඩක් thank you කියලා මම මේ වෙලාවේදී මගේ යාළුවට කියනවා. ඊට පස්සේ අපි ගියා ස්වීට් ෂොප් එකකට. මෙතනට ගියාම නම් පිස්සු වගේ. ඒ තරම් එතන varieties ගොඩක් තියෙනවා. ඒ වගේ මෙතන හදලා තියෙන අර කැන්ඩි වර්ගවල ඇත්ත පෙනුමක් තමයි තියෙන්නේ. අර කෑම වල බිත්තර වගේ හදලා තියෙනවා. දත් වගේ හදලා තියෙනවා. ලස්සනයි ඒවා. හිතා ගන්න බෑ මේවා මේ කැන්ඩි වර්ගද කියලා. මම ලොකේෂන් එකත් මෙන්ෂන් කරලා තියෙනවා. අනිවාර්යයෙන් වෙරෝනා ගියොත් එතනට යන්න අමතක කරන්නේ නැතුව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ අපි ආවේ රුමේනියාවෙ ඉඳලා. ඉතින් අපිට chance එක තියෙන ඕනම රටකට යන්න. මම දැක්කා ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඒ කියන්නේ වෙන රටවල් වලින් ඇවිල්ලා ඒ තත්ත්වයට අපි වැටෙන්න ඕනේ නැහැ. අපි පිට රටකට එන්නේ අනාගතය ගැන ගොඩාක් ප්ලෑන්ස් ඔළුවේ තියාගෙන. ඒ දේවල් අපි ඉෂ්ට කරගන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතාලියට ලීගල් යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ජොබ් එකකට සැලරිත් හොඳයි. ඒ වගේම ඉතින් නීත්‍යානුකූල නොවන විදිහට ගියොත් අපිම තමයි ඒ දේවල් වලින් අමාරුවට වැටෙන්නේ. ඊට පස්සේ අපි කන්දක් උඩට ගියා. ඒ ගිහාම මේ වෙරෝනා සිටි එකම මේ ලස්සනට පේනවා. අපිට කැමති නම් මෙතනට කේබල් කාර් එකේ යන්නත් පුළුවන් යන්න අපහසු කෙනෙක්ට. ඊට පස්සේ අපි ගියා ලා කොස්ටලා ඩි බලෙනෝ. මම හිතනවා මම උච්චාරණය කරපු විදිය හරි කියලා. මෙතන තියෙනවා තල්මසෙගේ ඇට කට්ටක්. ඉතින් මෙතනින් හදවත සහ මනස පිරිසිදු කෙනෙක් ගියොත් මේක කඩාගෙන වැටෙනවා කියලා කියනවා. අපි ගියා ආර්කේස් කැලියර් බලන්න. මේ ස්ථානයේ 5 දෙනෙක්ගේ දේහ තැන්පත් කරලා කියලා සඳහන් වෙනවා.
ඊට පස්සේ තමයි ඉතින් වැදගත්ම දේ අපි ගියා දුම්මු චර්ච් එකට. මේ තමයි අපි මුලින්ම දකින විදිහ. ඇත්තටම ලස්සන තැනක්. එතන ගොඩාක් සෙනග ඉන්නවා, ෆොටෝස් ගන්නවා. එතකොට ඉතින් ෆොරින් කට්ටිය ඉන්නවා. එතන වෙනමම ෆීලිං එකක් තියෙන එතනට ගියාම. අපි චර්ච් එක ඇතුළට ගිහින් අපේ හිතේ තියෙන දේවල් ඉෂ්ට වෙන්න කියලා අපි හිතුවා. ඉතින් අපි දෙන්නම මමත් මගේ හස්බන්ඩුත් අපි දෙන්නම ගොඩක් වාසනාවන්තයි මෙතනට යන්න. හැමෝටම මෙතනට යන්නත් බැහැනේ. ඉතින් ඒ හින්දා අපි ගොඩාක් සතුටු වුණා. ආයි දවසක එන්න ඕනි කියලා අපි හිතුවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන්න ඕනේ මොනවාම හරි. එක්ක ඉතාලියට එන්න හරි වෙන රටකට යන්න ඉන්න කෙනෙක් හරි ඒ හැමෝගෙම ප්‍රාර්ථනාවල් ඒ විදිහට ඉෂ්ට වෙන්න ඕනේ. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි තමයි මේ හැමදේම අපි දන්නේ නැහැ අපි කොයි වෙලේ මැරෙයිද කියලා. ඒ නිසා හැමදේම ගැන අපි ඕනට වඩා මාන්නෙන් හිතන්නත් හොඳ නැහැ. ඉතින් මේ අපි රුමේනියාවට එන්න ලෑස්ති වෙලා අපේ දින කිහිපය ඉවර වෙලා හිතටත් ටිකක් දුකයි. ඒ වුණාට අපි කෙච්චර හිතුවේ නෑ. ආයි දවසක එන බලාපොරොත්තුවෙන් අපි ඉතාලියට සමුදීලා නැවතත් රුමේනියාවට ආවා. එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලනකොට ගොඩාක් thank you. සහ ඒ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. bye.